අනුරාධපුරේ ගිහින් ඔයාලා හොයන විදියට නවතින්න තැනක් ඕනෙද? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලගේ අවශ්‍යතාවයට අනුව නවතින්න තැන් 7ක්ම තියෙනවා. ඔයාලට අවශ්‍ය පහසුකම් මොනවද කියලා බලලා තෝරගන්න. සේව් කරගෙන තියාගත්තත් පාඩු නෑ. ඕනෙ වෙන දවසක බුකින් එක දාගන්න. මේ වගේ වටින වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අනුරාධපුරේ ට්‍රිප් එකක් වන්දනා ගමනක් එනවනම් නවතින්න තැන් හොයන ඔයාලට වැදගත්ම වෙන වීඩියෝ එකකුයි අද අපි අරගෙන ආවේ. කී දෙනෙක්ට ඉන්න පුළුවන්ද, කිරියාහාර හදාගන්න පුළුවන්ද, ඒ වගේම පූජා නගරයට තියෙන දුර, කෑම ගන්න පුළුවන්ද වගේ දේවල් අපි කතා කරනවා. ඔයාලම බලලා ඔයාලට ගැලපෙන තැන තෝරගන්න. වැඩි විස්තර වලට කෝල් එකක් දෙන්න. මෙම මිල ගණන් විවිධ හේතුන් මත වෙනස් විය හැකියි. ඒ නිසා බුකින් එක දාන්න කලින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අනුරාධපුරේ ඔයාලගේ විනෝද ගමන් සියලු පහසුකම් සමග සංවිධානය කරගන්න මේ අංකයට කෝල් එකක් දෙන්න. අපි යමු වීඩියෝ එකට. කාමර 3ක් තියෙන නිදහසේ සුව පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් මේක. මේක තියෙන්නේ ජයන්ති මාවතේ. උඩමළුවට ඇති දුර කිලෝමීට්‍ර 2යි. නවනගරයට හා දුම්රිය ස්ථානයටත් දුර කිලෝමීට්‍ර 2ක් වගේ. AC කාමරයක මිල රුපියල් 4400යි. AC නැති කාමරයක මිල රුපියල් 3300යි. එක කාමරයක 4 දෙනෙක්ට වගේ ඉන්න ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මුළු නිවසම ගන්නව නම් 12 දෙනෙක් සඳහා රුපියල් 11000යි. ගෑස් සහ ෆිල්ටර් වතුර ලබා දෙනවා. හොඳ ඉඩ පහසුකම් සහිත කාපාක් එකක් තියෙනවා. කිරියාහාර හදාගන්න පුළුවන්. උයාගෙන කන්න බව පහසුකම් තියෙනවා. මෙම ස්ථානය සම්බන්ධ කරගන්න තිරේ දැක්වෙන අංකයට කෝල් එකක් ලබා දෙන්න. WhatsApp මගින්ද සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ කෝඩ් එක ANP001. මේ තමා අපේ දෙවැනි තැන. AC කාමර 3ක් තියෙනවා. attached bathroom hot water එක. ලස්සන පරිසරයක් තියෙන්නේ. පිටිපස්සෙන් පොඩි ඇලකුත් ගලාගෙන යනවා. මේක තියෙන්නේ යාපනයේ හන්දියේ නුවරවැව වත්තේ. උඩමළුවට තියෙන දුර කිලෝමීටර 7යි. පැරණි බස් නැවතුමට තියෙන දුර කිලෝමීටර 4යි. ඒ වගේම ප්‍රධාන දුම්රිය ස්ථානයට දුර කිලෝමීටර 4යි. ඔයාලගේ කණ්ඩායමේ ඉන්නේ 6 දෙනෙක් නම් කාමරයේ ගාන රුපියල් 8800යි. 4 දෙනෙක්ට ඉන්න පුළුවන් 6600යි. දෙන්නෙක් සඳහා රුපියල් 5500යි. මේ තැන කොමන් කිචන් එකක් තියෙනවා. කිරියාහාර ගිලම්පස වගේ දේවල් හදාගන්න පුළුවන්. කිරියාහාර නොමිලේ බඩු දාලා හදලා දෙනවා. පාත්තර වගේ දේවල් තමා ඔයාලට ගේන්න තියෙන්නේ. ගෑස් වතුර දෙනවා. ඒ වගේම ලොකු පාකින් එක්කුත් තියෙනවා. මෙම ස්ථානය සම්බන්ධ කරගන්නත් අපේ තිරයේ දැක්කෙන අංකය මගින් පුළුවන්. කෝඩ් එක ANP002. රූම් 5ක් තියෙන ලස්සන ගෙයක් මේක. ඒ වගේම තවත් AC රූම් එකක් තියෙනවා වෙනම. නුවරවැව් ඉස්මත්තේ ඉරිගේෂන් ග්‍රවුන්ඩ් එක ළඟයි මේක තියෙන්නේ. පූජා නගරයට දුර කිලෝමීටර 5යි. නවනගරයට දුර කිලෝමීටර 2.5යි. පැරණි බස් නැවතුම්පලට දුර කිලෝමීටර 3.5යි. AC ඩබල් රූම් එකක් රුපියල් 3850යි. non AC ෆැමිලි රූම් එකක් රුපියල් 4400යි. non AC ඩබල් රූම් එකක් රුපියල් 3300යි. පහළ තට්ටුවම සම්පූර්ණයෙන් ගන්නවා නම් කොමන් කිචන් එකයි ඩබල් රූම් එකයි ෆැමිලි රූම් එකයි තියෙනවා. ඒක වෙන්නේ රුපියල් 9900යි. කොමන් කිචන් දෙකක් තියෙනවා. කිරියාහාර හදාගන්න පුළුවන්. කෑම නම් පිටින් තමා ඕඩර් කරන්න වෙන්නේ. පාකින් පහසුකම් තියෙනවා. මේකත් ඔයාලට බුක් කරගන්න ඕන නම් අපේ නම්බර් එකට WhatsApp එකක් හෝ කෝල් එකක් දෙන්න. මේකේ කෝඩ් එක ANP003. අනුරාධපුරේ පුල්ලෑරහන්දියේ තියෙන නුවරඑළිය වගේ ලස්සන විලා එකක් තමා මේ. නුවරවැවට පයින් යන දුර. අහස් බෝට්ටුවට පොඩි දුරයි. කාමර 4ක් තියෙනවා. හොඳ ඉඩකඩක් තියෙනවා. පාකින් පහසුකම් තියෙන ලස්සන ගාඩන් එකක් එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනක්. පූජා නගරයට දුර කිලෝමීටර 7.5යි. පරණ බස් නැවතුම්පලට කිලෝමීටර 4.5යි. ප්‍රධාන දුම්රියපලටත් කිලෝමීටර 4.5යි.
මුළු විලා එකේම 15කට 20කට ඉන්න පුළුවන්. පුල් විලා එකම රුපියල් 22000ක් වගේ. කිචන් ඉක්විප්මන්ට් තියෙනවා, කිරි ආහාර හදාගන්න පුළුවන්, කෑම අවශ්‍ය නම් කලින් ඕඩර් කරන්න ඕනේ. රොක් ඕඩර් තියෙනවා. ෆැමිලි AC රූම් එකක් රුපියල් 6600යි. ට්‍රිපල් AC රූම් එකක් රුපියල් 6000යි. නන් AC ෆැමිලි රූම් එකක් 4400යි. නන් AC ට්‍රිපල් රූම් එකක් 3300යි. මේකත් ඔයාලට බුක් කරගන්න ඕන අපේ නම්බර් එකට කතා කරන්න. මේකේ කෝඩ් එක ANP004. ලොකු ඉඩකඩක් තියෙන පාකින් එකක් සහ ගාඩන් එකක් තියෙන මේ ගෙදර තියෙන්නේ එයාපෝට් රෝඩ් එකේ. 15 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් ගෙයක්. රූම් 4ක් තියෙනවා. නන් AC ෆැමිලි රූම්ස්. පූජා නගරයට දුර කිලෝමීටර් 5යි. නව නගරයට දුර කිලෝමීටර් 3යි. ෆුල් හවුස් එකම රුපියල් 20000කට වගේ වෙන් කරගන්න පුළුවන්. නන් AC රූම් 3300 සිට තියෙනවා. AC රූම් 5500 සිට තියෙනවා. ඇටච් බාත්රූම්, කිචන් වගේම ඕපන් වරන්ඩා එකකුත් තියෙනවා. ගෑස් එකක් ගෙනවොත් උයා ගන්නත් පුළුවන්. අනිත් දේවල් තියෙනවා. තව මෙයාලගෙම අප්ස්ටෙයා ලොකේෂන් එකක් තියෙනවා. එතනත් 18කට වගේ ඉන්න පුළුවන්. ඔයාලගේ අවශ්‍යතාවය අනුව අපිට කෝල් එකක් දෙන්න. අපි රෙඩි කරලා දෙන්නම්. මේකේ කෝඩ් එක ANP005. මේ ගෙදර තියෙන්නේ මයිලගස් සන්දියේ. AC, hot water, attached bathroom තියෙන කාමර 3ක තැනක්. හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ෆැමිලි රූම් දෙකකම එළියේ ප්‍රයිවට් ගාඩන් දෙකකට ඇක්සස් තියෙනවා. පූජා නගරයට කිලෝමීටර් 5යි. නව නගරයට කිලෝමීටර් 3යි. අනුරාධපුර මහරෝහලට කිලෝමීටර් 2යි. ෆුල් හවුස් එකම රුපියල් 20000යි. AC ට්‍රිපල් රූම් එකක් රුපියල් 7200යි. ෆැමිලි රූම් එකක් 7700යි. කිරි ආහාර නොමිලේ දෙනවා. සැටලයිට් TV තියෙනවා. ලොකු පාකින් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් ට්‍රීවිල් මෝටර් බයික් උනත් රෙන්ට් එකට ගන්න පුළුවන්. කෑම අවශ්‍ය නම් ඕඩර් කරගන්න පුළුවන්. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. මේකේ කෝඩ් එක ANP006. එයාපෝට් රෝඩ් එකේ තියෙන නිදහසේ ඉන්න පුළුවන් සෙපරේට් ෆැමිලි රූම් දෙකක්. ඇටච් බාත්රූම්, හොට් වෝටර් තියෙනවා. කිරි ආහාර හදාගන්න පුළුවන්. පූජා නගරයට කිලෝමීටර් 5මාරයි. නව නගරයට කිලෝමීටර් 3.3යි. පැරණි බස් නැවතුමට කිලෝමීටර් 4යි. කපල් එක්කට වෙන්නේ රුපියල් 5500යි. වැඩි වෙන කෙනෙක්ට රුපියල් 1100 ගානේ වැඩි වෙනවා. මෙතන බ්‍රෙක්ෆාස්ට් ෆ්‍රී. ලන්ච් ඩිනර් ඕඩර් කරගන්න පුළුවන්. ඩ්‍රයිවර්ස් රූම් එකක් තියෙනවා. ඒ වගේම තමා ඔයාලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ එනවා නම් බස් ස්ටෑන්ඩ් එකට හෝ ස්ටේෂන් එකට ඇවිත් ප්‍රී පිකප් කරගන්නවා. ඒ වගේම ඩ්‍රයිවර් ඇතුව හෝ නැතුව ඔයාලට වාහන හය කරගන්න පුළුවන්. මේක බුක් කරගන්න අපිව මේ නම්බර් එකෙන් සම්බන්ධ කරගන්න. මේකේ කෝඩ් එක ANP007. මේ වගේම තව ගොඩාක් නවාතැන් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම වාහන රෙන්ට් එකට ගන්න වගේ දේවලුත් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදියට ඔයාලගේ ගමන පරිස්සමින් හිත සතුටින් නිදහසේ ගිහින් එන්න පුළුවන් විදියට අපි සූදානම් කරලා දෙන්නම්. අපිට කෝල් එකක් දාන්න. මතක් කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.